ලෝකයේ මිලියන සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් වසර 4ක් තිස්සේ නොවියසිල්ලෙන් බලා සිටි ඒ මහා පාපන්දු සැණකෙළිය. ඒ කියන්නේ ෆයිෆා ලෝක කුසලානය දැන් උදා වෙලා තියෙන්නේ. හැබැයි මෙවර පැවැත්වෙන ලෝක කුසලානය පාපන්දු ඉතිහාසයේ මෙතෙක් පැවැත්වුණු හැම ලෝක කුසලානයකටම වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒක දැවැන්ත එකක් කියලා ඔබ දන්නවාද? ක්‍රීඩා නීති රීතිවල ඉඳන් තරග පවත්වන රටවල් දක්වා මෙවර සිදු වෙලා තියෙන පෙරලීම් අදහා ගන්න බෑ. අද අපි බලමු මෙවර ෆයිෆා ලෝක කුසලානය ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු මවිත කරන කරුණු 3ක් ගැන. පළමු කොටස රටවල් 3ක සත්කාරකත්වය. පළවෙනි සහ ප්‍රධානතම වෙනස්කම තමයි සත්කාරකත්වය. සාමාන්‍යයෙන් ලෝක කුසලානයක් පවත්වන්නේ එක රටක නැත්නම් රටවල් දෙකක. හැබැයි ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර තරගාවලිය උතුරු ඇමරිකානු කලාපයේ දැවැන්ත රටවල් 3ක් එකතු වෙලා පවත්වනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝවයි. නිව්යෝර්ක්, ලොස් ඇන්ජලිස්, ටොරොන්ටෝ සහ මෙක්සිකෝ සිටි වැනි සුප්‍රසිද්ධ නගර 16ක පිහිටි අතිනවීන ක්‍රීඩාංගණවල තමයි මේ මහා තරගාවලිය ක්‍රියාත්මක වන්නේ. දෙවන කොටස කණ්ඩායම් 48ක දැවැන්ත සටන. දෙවැනි කරුණ තමයි කණ්ඩායම් ගන්න වැඩිවීම. මෙතෙක් කල් ලෝක කුසලානයකට සුදුසුකම් ලැබුවේ රටවල් 32ක් විතරයි. හැබැයි මෙවර තරගාවලියේ ඉඳන් ඒ ගණන 48ක් දක්වා වැඩි කරලා තියෙනවා. මේ නිසා මීට කලින් ලෝක කුසලානයකට එන්න බැරි වුණු අලුත් රටවල් රැසකට තමන්ගේ දක්ෂතා පෙන්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කණ්ඩායම් ගන්න වැඩි වුණු නිසා තරග සංඛ්‍යාව 104ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ඒ කියන්නේ සති ගණනාවක් තිස්සේ ලෝකයේ පුරා තියෙන්නේ නින්දක් නැති පාපන්දු උන්මාදයක්. තුන්වන කොටස සුපිරිතරු සහ අවසාන මහා සටන. අවසාන කරුණ තමයි මේ තරගාවලියේ තියෙන තීරණාත්මක බව. පාපන්දු ලෝකයේ රජුන් ලෙස සැලකෙන වත්මන්ශූර ආජන්ටිනාව, ප්‍රංශය, බ්‍රසීලය වගේම ප්‍රබල කණ්ඩායම් මෙවර කුසලානය වෙනුවෙන් දරුණු සටනක නිරත වෙනවා. ඒ වගේම ලෝකයේ දැනට ඉන්න දක්ෂතම සහ නවක ක්‍රීඩකීන් වගේම ප්‍රවීණ ක්‍රීඩකීන්ගේ අවසාන ලෝක කුසලාන සටන වෙන්නත් මේ ඉඩ තිබෙනවා. මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ඉදිරියේ මෙවර රන් කුසලානය සිපගන්නේ කවුද කියන එක මුළු මහත් ක්‍රීඩා ඉතිහාසයම වෙනස් කරන තීරණාත්මක කරුණක් වේවි. ඉතින් මෙවර ෆයිෆා පාපන්දු ලෝක කුසලානයේ ශූරතාවය දිනාගන්නේ කවුරු කියලාද ඔබ හිතන්නේ? ඔබේ ප්‍රියතම රට සහ ප්‍රියතම ක්‍රීඩකයා කවුද? පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ අලුත් ක්‍රීඩා තොරතුරු සහ විද්‍යාත්මක රහස් හැමදාම බලන්න අපේ channel එක like කරලා subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවේ හමු වෙමු. ඔබට සුබ දවසක්.